අයිබෝන් කලින් වගේ මගේ වීඩියෝ බලනවා සාදරෙන් මගේ YouTube channel එකට පිළිගන්න. ඉතින් මම මේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න ගත්තා. ඒ තමයි අපි ඊළඟ ට්‍රිප් එක. කියන්නේ මේ පාර අපි එළියට යන වැකේෂන් විදිහට යන ට්‍රිප් එක යන්නේ චෙක් රිපබ්ලික් කියන රටට. ඉතින් කලින් ඊට වඩා ටිකක් දිග ප්ලෑන් එකක් තිබුණා මගේ. හැබැයි රීසන්ස් කීපයක් නිසා ඒක වෙනස් කරන්න කොහොම හරි මේ පාර දවස් 3කට වගේ යනවා අපි ප්‍රාග් කියන කියන්නේ චෙක් රටේ අගනුවර ප්‍රාග් වලට යනවා. ඉතින් අපි මේ රට ගැන කියනවා නම් කලින් රටවල් දෙකක එකතුවක් විදිහට තමයි මේ රට එක රටක් විදිහට තිබිලා තියෙනවා චෙක් සහ ස්ලෝවාකියා කියන රටවල් දෙක එකතුවක් විදිහට. හැබැයි දැන් මේ දෙකම වෙන වෙනම රටවල් දෙකක් විදිහට තමයි තියෙන්නේ චෙක් සහ ස්ලෝවාකියා කියන රටවල් දෙක. ඉතින් අපි යන්නේ චෙක් වල ප්‍රාග් කියන නගරයට නැත්නම් සිටි එකට. ඉතින් එහෙනම් හම්බෙමු කොහොමද අපි එහෙම මොනවද එක්ස්ප්ලෝර් කරන්න තියෙන්නේ. ඉතින් ඔය පොඩි පොඩි දේවල් ටිකක් කියන්නම්. එහෙනම් වීඩියෝ එකේදී හම්බෙමු. ඉතින් දැන් අපි මේ ඉන්නේ සල්ස්බර්ග් සවුත් වල අපි ෆ්ලික්ස් බස් එක ගන්න ඇවිත් ඉන්නේ. ඉතින් මෙන්න මෙතනින් තමයි ෆ්ලික්ස් බස් එක ගන්න තියෙන්නේ. ඉතින් ඔන්න වගේ රතු පාට බස් එක තමයි අපි ආවේ. ඉතින් ෆ්ලික්ස් බස් එකත් ඇවිල්ලා තින්නේ ඔයාලට පෙන්නේ මෙන්න මේක තමයි අපේ ෆ්ලික්ස් බස් එක. අපි ප්‍රාග් වලට යන්න ගන්න මෙන්න මේ බස් එක. ඉතින් දැන් අපි ඉන්නේ ෆ්ලික්ස් බස් එකේ. ඉතින් මේකත් අර කලින් අපි ගිය ෆ්ලික්ස් බස් එක වගේම තමයි මේ වගේ කප් හෝල්ඩර් එකක් තියෙනවා. සහ අර ඉස්සලම පෙන්නුවා වගේ charging ports කීපයක් තියෙනවා. ඉතින් එච්චරයි බේසික්. ඉතින් කම්ෆර්ටබල් විදිහට shape එකේ යන්න පුළුවන්. ඉතින් සල්ස්බර්ග් වලින් පටන් ගන්න ජර්නි එක මේ විදිහට යන්නේ ජර්මනි හරහා. ඉතින් ඒ විදිහට අපි බෝඩර් ක්‍රොස් කරනකොට අපි ට්‍රැවල් ඩොකියුමන්ට්ස් අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට බස් එකේ ගියා කියලා නැහැ පොලිසිය චෙක් කරනවා. ඉතින් අපිටත් ඒ වගේ අවස්ථාවක මුහුණ දෙන්න වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ට්‍රැවල් ඩොකියුමන්ට්ස් ගෙනියන එක වැදගත් වෙනවා මේ වගේ ට්‍රැවල් කරද්දී. දැන් අපි ඉන්නේ ප්‍රාග් සිටි එකේ. ඉතින් මෙන්න මේ හෝල්ට් එකට තමයි අපි ෆ්ලික්ස් බස් එකේ ආවේ. දැන් මෙතනින් අපි
ඊළඟට හොටෙල් එකට යන්න ප්‍රාග් වල බස් එකක් ගන්න ඕනේ. ඉතින් ප්‍රාග් වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරද්දී ටිකට් ගන්න ඕන ටයිම් බේස්ඩ් විදිහට. ඒ කියන්නේ පැය 24 72 ඒ විදිහට ටයිම් එක අනුව ගන්න පුළුවන්. විනාඩි 30ක් තිබුණා. ඉතින් ටිකට් එකක් ගද්දී ඔප්ෂන්ස් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි දැන් ස්ක්‍රීන් එකේ යනා වගේ ටිකට් මැෂින්ස් වලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ බස් ස්ටොප්ස් වල තියෙන. එහෙම නැත්නම් බස් එකේ ඇතුලේ තියෙන පොඩි ටිකට් මැෂින් ඒ වගේ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් PID කියලා ඇප් එකක් තියෙනවා. අන්නේ ඇප් එක through ගන්නත් පුළුවන්. පේපර් ටිකට් එකක් ගත්තොත් දැන් ස්ක්‍රීන් එකේ පේනවා වගේ මැෂින් එකක් තියෙන හැම බස් එකකම මේක පළවෙනි පාර බස් එකට නැංගාට පස්සේ ඒක ඉන්සර්ට් කරලා ඇක්ටිව් කරගන්න ඕන. ඇප් එක පාවිච්චි කරනවා නෑ. ඇප් එකේදී ටිකට් එක බයි කරාට පස්සේ පොඩි බටන් එකක් තියෙනවා ඇක්ටිව් කියලා. ඒක බස් එක ඒ කියන්නේ අපි ට්‍රැවල් කරන්න විනාඩියකට කලින් ඇක්ටිව් කරන්න ඕනේ. ඒක ඇක්ටිව් වෙන්න විනාඩියක් ගන්න. ඊට පස්සේ ඒක වැලිඩ් අර ටයිම් එකට ඇතුළත අන්ලිමිටඩ් ට්‍රැවල් කරන්න පුළුවන් බස් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල. ඉතින් අපි පළවෙනි දවස් 3 නවතින හොටෙල් එකට දැන් අපි ඇවිත් ඉන්නේ. මේ තියෙන්නේ අපි ඉන්නේ 7th floor එකේ 7 වෙනි තට්ටුවේ. ඉතින් හොටෙල් එකේ පොඩි ටුවර් එකක් කරන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට වින්ඩෝස් දෙකක් තියෙනවා ලොකු. හීටර් එකකුත් තියෙනවා. මේ විදිහට ලොකු මෙතන තියෙනවා ෆ්‍රිජ් එකක්. ඊට පස්සේ මෙතන ඩ්‍රෝවර්ස් තියෙනවා. ඊට පස්සේ මෙතන ට්වින් බෙඩ් එකක් දීලා තියෙන්නේ. ඒකත් හොඳයි. ඊට පස්සේ මෙතෙන් තමයි අපි ආවේ එතකොට. මේ තියෙන ටොයිලට් එක ඉතින් හොඳට ක්ලීන් එකට හොඳටම තියෙනවා. නෝලක් නෑ ටොයිලට් එක මෙන්නට ටවල්ස් දීලා තියෙනවා. තියෙන්නේ මත්තා ටවල්ස් දීලා තියෙනවා. කප්ස් වගේ දීලා තියෙනවා. ඔය ටික තමයි බේසික් විදියට තියෙන්නේ. පොඩ්ඩක් එළියට ගිහින් බලමු. මේක සිටින් ඒරියා එකක් තියෙනවා. මේ විදියට තමයි හොටෙල් එක තියෙන්නේ. අපි ඉන්නේ ඉන්න මේ රූම් එකේ. මෙතන තියෙනවා ඒගොල්ලෝගේ කන්ටැක්ට්ලස් ඩොලොක් එකක් තියෙන. ඉතින් ඕක තමයි බේසික් රූම් එකක්. දැන් අපි කාලා චුට්ටක් එළියට යනවා ඉන්නේ. ඉතින් අපි ඉන්න හොටෙල් එක තමයි මේ තියෙන්නේ. ඒ වාර ලේසි මෙතනින් තමයි මේක ට්‍රෑම්ස් තියෙනවා. බස් ලයින්ස් තියෙනවා. ඉතින් ලේසි මෙතන සෑහෙන්න නම් මේ දුර ට්‍රෑම්ස් පරණ ට්‍රෑම්ස් වගේක් තියෙනවා. හරි අපි දැන් යනවා පොඩ්ඩක් එළියට ආයෙත් බලමු. දැන් නම් 3ක් පහු වෙලා මොනවා හරි බලන්න පුළුවන්. ඒත් දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න. ඉතින් දැන් අපි ඇවිත් ඉන්නේ ප්‍රාග් වල ඇස්ට්‍රොනොමිකල් ක්ලොක් එක බලන්න. ඉතින් මෙතන මේ ක්‍රවුඩඩ් වෙලා තියෙන මෙතන ෂෝ එකක් තියෙනවා. ඉතින් ඒක තව චුට්ටකින් පටන් ගනි. ඉතින් මේක සෑහෙන්න ෆේමස් සහ වැදගත් කියලා කියනවා. මොකද මේ ක්ලොක් එක නිකම්ම ක්ලොක් එකක් විතරක් නෙවෙයි. ඒකේ ප්‍රාග් වල හිස්ටොරිකල් අර කියන්නේ කාලයක් ඉඳන් ආපු වෙලාවත් එක්ක ඉරේ ඊට පස්සේ හන්දේ ඒ පිහිටීම තියෙනවා කියලා කියනවා. ඉතින් මේක ගොඩාක් පරණ අවුරුදු 600කට වඩා පරණයි කියලා කියන්නේ. ඉතින් මේක තමයි කියන්නේ ලෝකේ දැනට තියෙන ඉතුරු වෙලා තියෙන ලොකුම ඇස්ට්‍රොනොමිකල් ක්ලොක්ස් තුනෙන් එකක් තමයි මේ
ක්ලොක් එක. This says chicken. Not yet. This is the end, I guess. That was it. ඉතින් ඔය විදියට තමයි ඒ ෂෝ එක ඉවර වුණේ. ඉතින් ඒක ඇත්තටම ලොකු දෙයක් නැහැ. ඒ වුණාට මීට අවුරුදු 600කට කලින් සමහර විට ඒක ලොකු දෙයක් වෙන්නේ නැති. දැන් අපි ආයෙත් හොටෙල් එකට යනවා. මොකද දිගටම ආප් බස් එක යාව නිසා සහ පොඩ්ඩක් දැන් රෑ වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි හිතුවා හොටෙල් එකේ ගිහින් පොඩ්ඩක් රෙස්ට් කරන්න. කරන බැරුණ ඒ තමයි මට එච්චරම නෝට් වෙච්ච නැති දෙයක්. ඒ තමයි මේ කියන්නේ මම මෙහෙ අපි ගොඩක් සාසුබක් වල ඉන්න කවුරු හරි හෝ නැත්නම් ප්‍රාග් වල ඒ කියන්නේ චෙක් රිපබ්ලික් වල නැති වෙන කවුරු හරි නම් මෙහෙට ඉන්නේ යූරෝ කරන්සි එක තියෙන රටක ඉන්නවා නම් ඉතින් යන්න එතනදී කරන්සි එක්ස්චේන්ජ් රේට් එක පොඩ්ඩක් ඇප්ලයි වෙනවා මෙහි හැම ගොඩක් ට්‍රාන්සැක්ෂන්ස් වලට. මොකද අපි ගෙවන්නේ යූරෝ වලින්. හැබැයි මෙහෙට කන්වර්ට් වෙලා තමයි මෙහි අපි කරන පේමන්ට් එක කරන්න ඕනේ. එතකොට අන්නේ එක්ස්චේන්ජ් රේට් එක ඊට පස්සේ එතන අපි පේමන්ට් කරන මැෂින් මම හිතන්නේ ඒ හරිය මොකක් හරි පේමන්ට් එකක් පොඩි චාර්ජස් නැහැ. එහෙම කොහොම හරි මම ටික කැල්කියුලේට් කරලා හොයලා බලුවම සාමාන්‍යයෙන් එවරේජ් ගණනක් යනවා. සාමාන්‍යයෙන් යුරෝ 5ක විතර මම කලින් 4කද කොහෙද එකක් කරා 50ක් විතර ගැපුණා. يعني වඩා ටිකක් වැඩි වෙන්න සාමාන්‍ය 5ක් විතර මම හිතන්නේ යනවා. ඒකට මට එහෙම ලොකු අදහසක් තිබුණේ නැහැ කලින්. ඉතින් මේ මට ඒකට කිසිම සොලියුෂන් එකක් හොයාගෙන ඉන්න බැරුණා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ පොඩ්ඩක් තියෙනවා. ඒකත් මම මතක් කරේ කවුරු ට්‍රැවල් කරන් ඉන්නවා නම් එයාට වැදගත් ඒ පොයින්ට් එකක්. ඉතින් මේ විදිහට තමයි අපේ අද දවස ගත වුනේ.